දෙවියන් වහන්සේගේ කරුණාව අලුත් වුණා වූ තවත් ආශිර්වාද දවසක Faith Forward YouTube නාලිකාව සමග එකතු වෙලා සිටින බහැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත්ම ආදරයෙන් පිළිගනු ලබනවා. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ඔබ සමග කතා කරන්නට ලැබීම ආශිර්වාදයක් කොට සැලකනවා. පසුගිය දින කීපය පුරාවටම අපි කතා කරමින් පැමිණියා අන් අය උසස් කළ මිනිසුන් යන තේමාව යටතේ බර්නබස්ගේ ජීවිතය අපි අධ්‍යයනය කරමින් මෙනෙහි කරමින් පැමිණියා. අද දවසේත් අපි බර්නබස්ගේ ජීවිතය දෙසට අපගේ අවධානය යොමු කරන්නට යනවා. බර්නබස්ගේ ජීවිතය සම්බන්ධයෙන් කරන්නා වූ අසන්නා වූ අවසාන පණිවිඩය ලෙස තමයි අද දවසේ මේ පණිවිඩයට ඔබ සවන් දෙනු ලබන්නේ මේ නාලිකාව තුළ. ක්‍රියාපොතේ 11 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය අපි අද දවසේත් අපගේ මෙනෙහි කිරීමට අධ්‍යයනයට වාචනය කරගන්නා වූ පදයයි. ස්ථානයේ බර්නබස් ගැන කතා කරමින් කියනවා මක්නිසාද ඔහු යහපත් වූ ශුද්ධාත්මයෙන්ද ඇදහිල්ලෙන්ද පූර්ණ මනුෂ්‍යයෙක්ය. ඊළඟට සඳහන් කරලා කියනවා මහත් සමූහයක්ද ස්වාමින් වහන්සේට එක් කරන ලද්දෝය. ඔහු මහත් සමූහයක් ස්වාමින් වහන්සේට එක් කළා වූ මනුෂ්‍යයෙක් ලෙස දේව වචනය අපිට සඳහන් කරනවා. සෙනෙවන්තය වර්තමාන ලෝකයේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ මිනිස්සුන්ව තමා වටා රැස් කරගන්නට. වැඩිම අනුගාමිකයෝ ඉන්නේ මට කියලා කියන්න. වැඩිම ප්‍රසිද්ධියක් තියෙන්නේ මට කියලා කියන්න. වැඩිම පිළිගැනීමක් තියෙන්නේ මට කියලා කියන්න. මෙවැනි අය අතරේ බර්නබස් වෙනස් චරිතයක් වුණා. ඔහු සේවය කළ තැන්වල මිනිසුන්ව ඔහු ස්වාමින් වහන්සේට එක් කළා. බයිබලය අපිට සඳහන් කරන්නේ එසයි. ඔහු සෙනගව ස්වාමින් වහන්සේට එක් කළා. සැබෑ සේවයේ සාර්ථකත්වය මේකයි. බර්නබස් කියන චරිතය තමන්ව නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙන් තිබ්බ චරිතයක්. ඔහු ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙන් තිබ්බ ඔහුගේ ජීවිතේ. බර්නබස්ගේ අනුගාමිකයෝ නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ. ඒකයි ඔහුගේ හදවත. ඒකයි වටිනම දේ. බර්නබස්ගේ අනුගාමිකයෝ නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ. ඔහුගේ අරමුණ මිනිස්යන්ගේ ප්‍රශංසාව ලැබීම නෙවෙයි. මිනිස්යන්ගේ ගැලවීම. මට අච්චර සෙනගින්නවා, මට මෙච්චර සෙනගින්නවා, මට මෙහෙම ප්‍රසිද්ධියක් තියෙනවා. ඒක නෙවෙයි ඔහුගේ අරමුණ උනේ. මිනිස්යන්ගේ ගැලවීම. මිනිස්යන්ව ක්‍රිස්තුස් වහන්සේ වෙතට එකතු කරන එක. ඒක තමයි ඔහුගේ අරමුණ. මිත්‍රවරුනි, සැබෑ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා පාලමක් මිසක් ගමනාන්තයක් නෙවෙයි. නැවතත් කියනවා. සැබෑ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා පාලමක් මිසක් ගමනාන්තයක් නෙවෙයි. පාලමක කාර්ය මිනිස්සුන්ව තමා මත රඳවාගෙන ඉන්න එක නෙවෙයි, ආරක්ෂිතව අනිත් පැත්තට ගෙන යන එක. බර්නබස් වෙනි කෙනෙක්. මනුෂ්‍යයන්ව තමා වෙත රඳවාගෙන හිටියේ නැහැ. ඔවුන්ව ක්‍රිස්තුස් වහන්සේ වෙතට රැගෙන ගියා. ක්‍රිස්තුස් වහන්සේට එක් කරනු ලැබුවා. සැබෑ දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය පාලමක්. මනුෂ්‍යයන්ව ක්‍රිස්තුස් වහන්සේ වෙතට පමුණුවන්නා වූ පාලමක්. මනුෂ්‍යයන්ව ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙනෙන්නා වූ පාලමක්. තමා වටා රැස් කරගන්න, තමා මත රැස් කරගන්න මිනිස්සෙක් නෙවෙයි. යොහන් බෞතිස්තගේ ආකල්පයත් මේකමයි. යොහන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ ඔහු කියනවා උන්වහන්සේ වර්ධනය වෙන්නටත් මාඩු වෙන්නටත් ඕනෑය. බර්නබස්ගේ ජීවිතේ මේ වචනවල ජීවමාන උදාහරණයක්. බර්නබස්ගේ ජීවිතේ මේ වචනවලට ජීවමාන උදාහරණයක්. ඔහු සතුටුනේ ක්‍රිස්තුස් වහන්සේ මහිමය ලැබනකොට. ක්‍රිස්තුස් වහන්සේ වෙතට මිනිස්සෙකුට වෙනකොට. අද දවසේ අපි අපෙන් අහන්න අවශ්‍ය පණිවිඩයක් තියෙනවා. සෙනෙවන්තය, මගේ වචන වලින්, මගේ ජීවිතයෙන්, මගේ සේවයෙන් මම මිනිස්සුන්ව මා වෙත ඇද ගන්නවද? ක්‍රිස්තුස් වහන්සේ වෙතට යොමු කරනවද? මම මනුෂ්‍යයන්ව මා වෙත ඇද ගන්නවද? ක්‍රිස්තුස් වහන්සේ වෙතට යොමු කරනවද? සෙනෙවන්ත අපේ ජීවිතයේ ලොකුම සාර්ථකත්වය තියෙන්නේ
මිනිස්සුන් ඔබව හරි මාව හරි අගය කරන එක නෙවෙයි. ඔබ නිසා මා නිසා ඔවුන් ක්‍රිස්තුස් වහන්සේට ලං වෙන එකයි. නැවතත් කියනවා. ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය මිනිස්සු ඔබව හෝ මාව අගය කරන එක නෙවෙයි. ඔබ නිසා හෝ මා නිසා ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ලං වෙන එක. අද දවසේ මගේ පණිවිඩය තුල මම ඔබෙන් ඉල්ලන්ට යන්නේ බර්නබස් වෙන මිනිසෙක් වෙන්න. පාලමක් වෙන්න මනුෂ්‍යයන්ට ක්‍රිස්තුස් වහන්සේ වෙතට ළඟා වෙන්න පුළුවන් වෙන්නා වූ. අන්න අයව ක්‍රිස්තුස් වහන්සේ වෙතට පමුණුවන්නා වූ මිනිසෙක් වෙන්න. අද ඔබව දකින අද ඔබට හමු වෙන මනුෂ්‍යයන් හෙට ක්‍රිස්තුස් වහන්සේව දකින්න අවශ්‍යයි. දැන් අවසානයේ උන් ක්‍රිස්තුස් වහන්සේව දකින්න අවශ්‍යයි. උන් ක්‍රිස්තුස් වහන්සේට එක් වෙන්න අවශ්‍යයි. එනිසා බර්නබස් ගැන කතා කරන අවසාන පණිවිඩයේ මගේ ඉල්ලීම මනුෂ්‍යයන්ව ක්‍රිස්තුස් වහන්සේට එක් කරන පාලමක් බවට පත් වෙන්න දෙවියන් වහන්සේට ආශිර්වාද කරනසේක්වා. අපි යාඥා කරමු. බලවන්ත දෙවි පියාණනේ යාඥා කරනවා දවසේ මේ පණිවිඩය සවන් දෙන ඔබ වහන්සේගේ සෙනඟට. මනුෂ්‍යයන්ව තමා වටා රැස් කරන මිනිසෙක් නොව මනුෂ්‍යයන්ව ක්‍රිස්තුස් වහන්සේ වෙතට ලං කරන්නා වූ මනුෂ්‍යයන්ව ක්‍රිස්තුස් වහන්සේට එක් කරන්නා වූ පාලමක් වෙන්න මේ පණිවිඩයට සවන් දෙන ඔබ වහන්සේගේ සෙනඟට කරුණාව තුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. අන් අය උසස් කරන මනුෂ්‍යයන් තේමාව යටතේ ඔබ බර්නබස්ගේ චරිතය අවසන් කළා. නිහඬව ජීවත් වෙච්ච තවත් ශ්‍රේෂ්ඨ මිනිසෙක් වන බෝවස් ගැන අපි ඊළඟ පණිවිඩය තුල කතා කරන්න යනවා. එකතු වෙලා සිටින්න ෆේත් ෆෝවර්ඩ් YouTube නාලිකාව සමගින් ඔබේ මිතුරන් අතර බෙදා ගන්නට නිහඬව ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨ මිනිසෙක් වන බෝවස්ගේ චරිතය අධ්‍යයනය සඳහා දෙවියන් වහන්සේට ආශිර්වාද කරන සේක්වා.